ආයුබෝවන් ඉන්ෆිනිටි මයින්ඩ් channel එක සඳහා ඔබ සියලු දෙනාව සාදරයෙන් පිළිගන්නවා. මේ ලෝකේ උපදින හැම කාන්තාවක්ම හැම පිරිමියෙක්ම බොහෝ විට මවෙකු හෝ පියෙකු වීමේ ආශාවෙන් ඉන්නවා. බලාපොරොත්තුවෙන් ඉන්නවා. විවාහ වෙලා සිටින, විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටින ඒ හැමෝගෙම ඊළඟ බලාපොරොත්තුව තමයි කිරි දරුවෙකුගේ මුහුණ බලන එක. ඔයාලා හැමෝටම ඒ සඳහා වැදගත් වෙන ඩිම්බනීහරණය පිළිසිඳ ගැනීම හා ඔසප් වීම කියන කාරණා ගැන තමයි මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ. කාන්තාවක් මේ ලෝකෙ ඉපදෙද්දී ඩිම්බ මිලියන 1, 2 අතර ප්‍රමාණයක් ඇතිව තමයි උපත ලබන්නේ. මේක ක්‍රමයෙන් අඩු වෙලා යන සංඛ්‍යාවක්. කාන්තාවක් වැඩි විය පැමිණීමේදී කාන්තාවකට ඩිම්බ ලක්ෂ 3ක් 4ක් ප්‍රමාණයක් තමයි ඉතිරි වෙලා තියෙන්නේ. ඩිම්බනීහරණය ගැන කතා කරද්දී අවුරුදු 11, 14 කාලේ ඉඳලා අවුරුදු 50 දක්වා කාලය වෙනකන් කාන්තාවක් තුළ ඩිම්බනීහරණයේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. කාන්තාවකගේ ඩිම්බ කෝෂ වලින් මේ ඩිම්බ මාසෙකට වරක් පිට වෙන එකට අපි ඩිම්බනීහරණය කියලා කියනවා. කාන්තාවකට මාසික ඩිම්බනීහරණයකදී ඩිම්බ 1000ක පමණ ප්‍රමාණයක් අහිමි වෙලා යනවා. ඊළඟට අපි බලමු පිළිසිඳ ගැනීම ගැන. මේ ගැන නම් කතා කරන්න ගොඩක් කාරණා තියෙනවා. නමුත් මම අද ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ඉතා වැදගත් කාරණා කිහිපයක් කෙටියෙන්. කාන්තාවක් හෝ පුරුෂයෙක් මවෙකු හෝ පියෙකු වෙන්න නම් ඔහු හෝ ඇය තුළ තියෙන්න ඕන අත්‍යවශ්‍ය කාරණා කිහිපයක් තියෙනවා. පුරුෂයෙකු ගත්තම නිරෝගී වෙන්න ඕනේ. ඔහුගේ ශුක්‍රාණු වල චලන හැකියාව, ගමන් කිරීමේ හැකියාව වැඩි වෙන්න ඕනේ. ශුක්‍ර තරලයේ තියෙන්න ඕන ශුක්‍රාණු ප්‍රමාණය වැඩි වෙන්න ඕන. මේ ශුක්‍රාණු සරු බවින් යුක්ත වෙන්න ඕනේ. කාන්තාවකගේ ඩිම්බ ගත්තම ඩිම්බ මාසෙකට වරක් පිටවීම සිද්ධ වෙන්න ඕනේ. මේ ඩිම්බ මෝරපු ඩිම්බ වෙන්න ඕනි සහ මේ ඩිම්බ සරු ඩිම්බ වෙන්න ඕන. මේ කාරණා සම්පූර්ණ කරලා තියෙනවා නම් පහසුවෙන් පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙනවා. පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්න නම් මාසෙකට වරක් කාන්තාවකට ඩිම්බනීහරණය සිද්ධ වෙන්න ඕන කියලා මම ඔයාලට කිව්වනේ. මේ කාලය තුල කාන්තාවක් පුරුෂයෙක් හා ලිංගිකව එකතු වූ විට පුරුෂයෙකුගෙන් පිටවන ශුක්‍රාණු යෝනි මාර්ගය ගැබ්ගෙල හරහා ගර්භාෂය තුළට ගමන් කරලා ඩිම්බ පිටවීමක් සිද්ධ වෙලා තිබුණොත් මේ ඩිම්බය හා ශුක්‍රාණු එක්වීම සිද්ධ වෙනවා. මේකට අපි කියනවා සංසේචනය කියලා. මේ ඩිම්බ සහ ශුක්‍රාණු එකතු වෙලා මේකේ සෛල 2, 4 විදිහට සෛල සමූහයක් හැදිලා පිමුරියුලාව බ්ලාස්ට කෝෂය කියලා කියනවා. මේක ඇවිල්ලා ගර්භාෂ බිත්තියේ තැන්පත් වෙනවා. මේකට අපි අධිරෝපණය කියලාත් කියනවා. මේ කාරණාව තමයි අපි පිළිසිඳ ගැනීම විදිහට හඳුන්වන්නේ. කාන්තාවකගේ මාසික ඩිම්බනීහරණයකදී එයාගේ ගර්භාෂය ඇතුළත බිත්ති සකස් වෙනවා දරුවෙකු පිළිසිඳ ගැනීමේ හැකියාව තියෙන විදිහට. එතකොට මේ කාලය තුළ ලිංගික සංසර්ගයක් සිද්ධ වෙලා සරු ඩිම්බ සහ සරු ශුක්‍රාණු එක්වීමක් සිදු වුණහොත් පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙනවා. මෙතනදී මතක් කරන්න ඕනේ වැදගත් කාරණාවක් තියෙනවා. පුරුෂයෙකුගේ ශුක්‍රාණු වල ආයු කාලය තියෙන්නේ පැය 72යි. කාන්තාවකගේ ඩිම්බ වල ආයු කාලය තියෙන්නේ පැය 24යි. සංසේචනයක් සිද්ධ වෙන්න නම්, පිළිසිඳ ගැනීමක් සිද්ධ වෙන්න නම් මේ කාලය තුළ ඩිම්බය සහ ශුක්‍රාණුව එක් වෙන්න ඕනේ. ඊළඟට අපි බලමු ඔසප් වීම ගැන. ඔසප් වීම කියන කාරණාව කතා කිරීමේදී මම ඔයාලට කලින් කිව්වා කාන්තාවකගේ ඇතුළත ගර්භාෂ බිත්තිය මාසික ඩිම්බනීහරණයකදී සකස් වෙනවා දරුවෙකු පිළිසිඳ ගන්න පුළුවන් ආකාරයට.
මේ කාලය තුළ ශුක්‍රාණු සහ ඩිම්බ එක්වීමක් සිදු නොවුනහොත් ඊළඟට සිදුවෙන්නේ මේ පිටවෙන ඩිම්බය සහ ගර්භාෂය ඇතුළත පටල බිඳිලා රුධිරය සමග පිටවෙන එක. මේ ක්‍රියාවලියට අපි කියනවා ඔසප් වීම කියලා. ඔසප් වීම නිරෝගී කාන්තාවකට දින 28කට වරක්, දින 30කට වරක් හෝ 31කට වරක් සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් මේ විදියට ක්‍රමානුකූලව ඔසප් වීම සිද්ධ වෙන්නේ නැති කාන්තාවක් ඉන්නවා නම් එයා වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ. ඒ වගේම තමයි ඔසප් රුධිරය පිටවීම. ඔසප් රුධිරය සාමාන්‍යයෙන් දින 7 දක්වා කාලය තුල පිට වෙන්න පුළුවන්. දින 7කට වඩා කාලයක් ඔසප් රුධිරය පිට වෙනවා නම් මේක වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න ඕනේ කාරණාවක්. ඉතින් මේ වගේ වැදගත් දේවල් ඔයාලට දැනගන්න ඕන නම් අපිට ලයික් කරන්න, අපිට කමෙන්ට් කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. මේ වගේ තවත් වැදගත් කාරණාවක් සමගින් අපි ඊළඟට හමු වෙමු. ස්තුතියි.